මේ අපිත් එක්ක ආපු සෙට් එකට වෙලා තියෙන දේ. අනිත් පැටිලා මේ ගුරාට හොඳට මහන්සි. බලන්නකෝ මට යාළුවෙක් හම්බුණා අඳුරනවද කියලා. ඉතින් මේ තමයි අපේ අද ගයිඩ්. හැමෝම දන්න තියාල් මල්ලි. ඉතින් අද මල්ලිත් එක්ක තමයි යන්නේ. හායි ළමයි. ඉතින් ඔයාලට කොහොමද? අද මං ඇවිල්ලා තියෙන්නේ හරි අපූර්ව ගමනක් යන්න. මං අද ආවේ අම්පාර දිස්ත්‍රික්කයේ මහ ඕය පියාසර ගමට. මං අද ආවේ නුවරගල හයික් එකක් යන්න හිතාගෙන. ඉතින් මාත් එක්ක අද 16 දෙනෙක් අපි මේ හයික් එකට සම්බන්ධ වෙනවා. ඉතින් කෙල්ලෙට ඉන්නේ නම් මම විතරයි. බය වෙන දෙයක් නෑ. ඒ ඔක්කොම මගේ සහෝදරයෝ වගේ. ඉතින් ටිකක් පයින් දුර යන්න ඕනේ. සාමාන්‍යයෙන් පැය 3මාරක් 4ක් වගේ. කිලෝමීටර් 8මාරක් 9ක වගේ ගමනක් තියෙනවා අපිට ඉතින් යන්න. ඉතින් පොඩ්ඩක් රස්නෙක් වැඩි. අම්පාර දිස්ත්‍රික්ක කියන්නේ කොහොමද ඉතින් රස්නේ වැඩිනේ. කමක් නෑ ඉතින් නේද හයික් යන අපිට මේ රස්නේ මොකද්ද? අපි ගිහින් බලමු. ඉස්සරහා යාළුවෝ දෙන්නෙක් ඉන්නවා මේ අපි එනකම් මග බලාගෙන. බලන්නකො කවුද කියලා ඉන්නේ. අනේ එයාලටත් ඉතින් කොච්චර රස්නේ දැනෙනව ඇතිද? මාරම රස්නේ තියෙන්නේ. කොහොමද ඉතින් අම්පාර පැත්ත රස්නේනේ. මේ අපි පාන්දර 2:00ට 3ට වගේ තමයි පිටත් උනේ. ඒත් අපිට එන්න පාරක් වුණා. ඉතින් බයික් වල තමයි අපි කට්ටියම ආවේ. ඉතින් පොඩ්ඩක් නැවති එකපාර මම කට්ටියට මහන්සි නිසා එහෙම තමයි ආවේ. ඉතින් චුට්ටක් මෙහෙරෙන්න ප්‍රමාද වුණා. දැන් ඉලක්ම හරියටම 3:09. ඉතින් අපි අවශ්‍ය වෙන කලින් යන්නත් ඕනේ. මොකද මෙහි ඉතින් රක්ෂිතයක් නිසා වලස්සු කොටි ඒ වගේ මාළි රෑ වෙනකොට එළියට බහිනවා. ඒකින්ද වේලාසන යන තරමට ඉතින් අපේ කියන්නේ ආරක්ෂාව ගැන හිතලා අපිටම හොඳයි. නිසා දැන් අපි යනවා. එහෙම ලස්සන වෙලාය. දෙපැත්තෙන් තමයි යන්න තියෙන්නේ. මෙහෙම ලස්සන වෙලායක් දෙපැත්තකින් හරි අපූර්වට යන්න තියෙන්නේ. මේ තියෙන්නේ පුංචි අට්ටාලයක්. ඉතින් මේ පැත්තේ ඉන්නවනේ අලිබබාලා. ඉතින් එයාලගෙන් ආරක්ෂා වෙන්න තමයි මේ ගොවිතැන් කරන ඒ කට්ටිය මේ වගේ ඉතින් අට්ටාලා හදන්නේ. මොකද රැට එයාලා ආවොතින් මේ ගොවිතැන් කරන අයගේ ආරක්ෂාව ගැන හිතන්නත් ඕනේනේ. ඉතින් ඒ නිසා තමයි මේ වගේ අට්ටාලා ගහගෙන මේ ගමේ වැසියෝ ඉතින් මේ වගේ ගොවිතැන ආරක්ෂා කරන්න ඉතින් ඒගොල්ලෝ පුරුදු වෙලා තියෙන්නේ. අපි ඉතින් බඩුත් උස්සගෙන දැන් මේ නුවරගල බලාගෙන තමයි මේ පිටත් වෙලා යන්නේ. මේ තමයි අපේ නඩේගුරා ට්‍රැවල් ගයිඩ් ගෲප් එකේ ලොක්කයියා. එහෙම මම කියන්නම් නේද? ඉතින් මේ මම මල්ලිත් එක්ක තමයි අද මේ ගමන යන්න සම්බන්ධ වුනේ. ඊප දවසම මල්ලි මායි මේ යන්න හිටිය අපි දෙන්නට යන්න උනේ නැහැ. ඉතින් අද මට මල්ලිට chance එකක් ආවා. හැබැයි ඉතින් දුෂ්කරයි කියන්නත් පුළුවන්. ඉතින් ගමන නේද ටිකක්. දුෂ්කර ගමන්ගේ අවසානයේ සුන්දරයි. සුන්දරයි ඒක ඇත්ත. මෙතන අපූර්ව දර්ශනයක් තියෙනවා ඔයාලට පෙන්නන්න. බලන්නකෝ මේ පාලෙන් යන්න තියෙනවා. බලන්න ඉන්න. පාලම. මං හිතන්නේ බලනකොට මෙතන යන්න බෑ. ඒ හින්දා මේගොල්ලෝ සැද්දෙන පාලම. පාලම හදලා තියෙනවා මේ මොයේ යන්න බැරුව ඒ නිසා ඒ වගේ හදලා තියෙනවා.
අර ඈතින් පේන ටිකට් කවුන්ටර් එකෙන් අපි ටිකට් අරගෙන තමයි එතන ඉඳන් ගමන ආරම්භ කරන්න ඕනේ. ඉතින් 16 දෙනෙක් ඉන්නවනේ අද අපේ ගෲප් එකේ. ඉතින් අපි 16 දෙනාටම ටිකට් ගන්න ඕනේ. අපේ ඩීටේල්ස් ටික අපි කලින් දීලා තියෙන්නේ යාළුවට. ඉතින් ඒව චෙක් කරලා බලලා තමයි අපිට එතනින් ටිකට් දෙන්නේ. ඉතින් මේක එතන ඉන්නවා නිලධාරී මහත්මයෙක්. ඉතින් එයා අපිට කියයි අපි යන්න ඕනේ කොහොමද. ඒ කියන්නේ මොකද අලින්න කැලෑවකටනේ අපි ඇතුල් වෙන්නේ. ඉතින් අපි හැසිරෙන්න ඕනේ කොහොමද යන්න ඕනේ කොහොමද කියලා එයා ඉතින් අපි පොඩි දැනුවත් කිරීමකුත් කරයි. අනික නුවරගල එනවා නම් ඔයාලත් කලින් අවසර අරගෙන ඉන්න. එතකොට ඉතින් ප්‍රශ්න මොකුත් නැහැනේ. ටිකට් බුක් කරලා අවසර අරගෙන තමයි එන්න ඕනේ. ඒ කියන්නේ හොඳ ගයිඩ් කෙනෙක් එක්ක. ඉතින් අද අපිත් එක්ක යන්නේ හොඳම ගයිඩ් කෙනෙක්. ඒ කවුද කියලා මම ඔයාලට පස්සේ පෙන්නන්නම්. ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. මෙහෙම අලිවැට දිගේ මායිමේ ඇවිල්ලා මෙන්න මෙතනින් තමයි කැලේට ඇතුල් වෙන්න තියෙන්නේ. ඉතින් මෙතනින් එහාට අපි ඉතින් කැලේන් තමයි නුවරගලට යන්න තියෙන්නේ. මෙතනින් එහාට ඉතින් අලින්ගේ රාජධානියක්. ඉතින් හරි පරිස්සමින් කල්පනාවෙන් සද්ද නොකර අපේ ගමන අපි යන්න ඕනේ. මොකද අපි හයියෙන් කෑගගහ සද්ද කර කර අපේ ගමන ගියොත් ඒ පරිසරයේ ඉන්න සත්තුන්ට ඒක මහ විශාල කරදරයක්. අපි අපේ පාඩේ හිමින් අපේ ගමන ඉතින් යන්න ඕනේ. අපි දැන් මේ අලිමැටේ අන්න කැලේ ඇතුළට ඇතුල් වුණා. දැන් ඉතින් ගමන පටන් ගන්න. හෙදර වෙනකන් යෑමක් තමයි තියෙන්නේ. ඉතින් මෙහෙට කාලෙකින් වැහැලා නැහැ. පේනවනේ මේ ගස් කොළන් වේලිලා ගිහින් තියෙන්නේ. පරිසරය සම්පූර්ණයෙන්ම මැවිලා තියෙන්නේ. ඉතින් වැස්ස දවසටත් නුවරගල යන්න අමාරුයි කියනවා. මොකද පාර කියන්නේ නිස්සනවා. තව දැන් අර අපි ආපු වෙල් යායවල් මැද්දෙන් එහෙම එන්න අමාරුයි. ඉතින් මේ නුවරගල යනවා නම් හොඳම යන්න පායන කාලේ කියලා තමයි කට්ටිය කියන්නේ. අපේ අදේ ඉතින් අපූර්ව ගමනක් තමයි අද මම යන්නේ. කොල්ලෝ 15ක් එක කෙල්ලෙක්. මේ හරිනම් අවසර නැහැ. මොකද අපි දැන් රක්ෂිතේ ඇතුළලා ඉන්නේ. ඒ නිසා දැන් 3:00 වෙලාව හවස 2:00 පස්සේ ටිකට් දෙන්න නැහැ නුවරගලට යන්නේ. මොකද අලි කියන්නේ යන්නේ පාරට එන නිසා. ඉතින් අපේ ගයිඩ් කීමට තමයි මේ අපි දැන් පර්මිෂන් ගත්තේ එතනින්. ඉතින් අපේ ප්‍රමාදේ තමයි තිබුණේ. මොකද අපි ගෙවල් වලට ඉඳන් ඒ ලස්සනාවක් මේ හරියට ඒ දෙයකට බරක් වුණා. ඒ නිසා කල්පනාවෙන් අවධානයෙන් යන්න ඕන ගමනක්. සංකමල්ලි තමයි අපේ නඩේ දුර. හැමෝම දන්නේ ට්‍රැවල් ගායි ගෲප් එක. මං කියන ලොකු අයියා කියලා. ඉතින් මල්ලි තමයි මට කතා කරේ මෙහෙම ගමනක් යනවා කිව්වෙනවද කියලා. මම තාසාවෙන් හිටියේ මෙහි යන්න. ඉතින් මෙහි තනියෙන් එනවට වඩා පිරිසත් එක්ක එනවා නම් තමයි ගොඩක් හොඳ. මොකද අවදානම් ප්‍රදේශයක් නිසා සත්තු ඉන්න රක්ෂිතයක් නිසා තමන්ගේ ආරක්ෂාව තමන් සතු වෙන්නේ. ඒ නිසා
පැය දෙකක තුනක වගේ හයික් එකක් තියෙන්නේ. ඉතින් ඒක අපි අර යන විදිහට තමයි කියන්න පුළුවන්. සමහරක් අය දැන් එකමාරයක් කියනවලු. ඉතින් අපේ අයට නම් ටිකක් මහන්සියනේ. ඉතින් අපි හිමින් යනවා. දැන් අපි මේ යන්නේ තේක කැලයක් මැදින්. එතකොට තේක කියන්නේ අලින්ගේ හරි පියතම ග්‍රෑම්. ඉතින් මේ තියෙන්නේ මං හිතන්නේ මෙහි කට්ටිය ඒ කියන්නේ අර රස්නේ වැඩිගමට කම්ම ලැබුගිනි ඇවිල්ලාද නැත්නම් ගිනි තියලාද දන්නේ නැහැ. තේකගත් ගොඩක්ම ගිනි අරන් තියෙනවා. ඉතින් මේ තේක කියන්නේ අලින්ගේ මාරම පියතම කෑම. මං හිතන්නේ මේ රස්නේ වැඩිකමට නිකම්ම ගිනි ඇවිල්ලාද නේද? මේ රස්නේ වැඩිකමට නිකම්ම ගිනි ඇවිල්ලා මං හිතන්නේ නේද? ලැබු ගිනි වගේ. කිසිම සද්ද බද්දයක් නැතුව හරි කීකරු ළමයි වගේ අපි ඉතින් ඒ එළියට යනවා. මේ හැටියට තාම නුවරගල පේන්නේ නැහැ. තව ටිකක් එහාට යන්න ඕනි කිව්වා පේන්න. මේ තියෙන හිනාලේ ඉන්න බවට සාක්ෂි. අලි කක්ක. එයාලා ඉන්න බවට සාක්ෂි ඒගොල්ලෝ දීලා තියෙන්නේ. ඉතින් අපි දැනගන්න ඕනේ හරි කල්පනාවෙන් එයාලට කරදරයක් නොවන විදිහට අපේ ගමන යන්න. මං හිතන්නේ අපේ ළමයි හරි හොඳයි. අලි බෙටි දැක්ක විතරයි සයිලන්ස් වුණාද මේ කට්ටියම. කිසි සබ්දයක් නැහැ. ෂේප් එකේ පොලිමට යනවා ඉස්කෝලේ යන කාලේ වගේ. මේ බලන්නකෝ මට යාළුවෙක් හම්බුණා අඳුරනවද කියලා. ඉතින් මේ තමයි අපේ අද ගයිඩ්. හැමෝම දන්න පියාල් මල්ලි. ඉතින් අද මල්ලිත් එක්ක තමයි යන්න තියෙන්නේ. ඉතින් දැන් ඉතින් අලියාවත් බය නැහැ ඔබ මල්ලි. එහෙනම් ඉතින් අද රසබර දේවල් ගොඩක් වෙයි. ඉතින් ඉස්සරහට නේද? අපි බලමු. ඉතින් මල්ලි කියන්නකො මොනවා හරි. කියන්නේ මං හිතුවා කතේ වෙතේ කියලා. ඉතින් හම්බුණා. සතුටේ ඉතින් හම්බෙච්ච එක ගැන. ඔව්. අපි පාලිබි යන්න දාගෙන හිටියේ. පාලිබි ගමන ඉස්සරහදී වකට බ්ලොග් එකකින් බලා ගන්න පුළුවන්. අමාරුවෙන් කන්ද නැගින හැටි. එතකොට නුවරගල ඇවිල්ලා තියෙනවා. බලමු අලිස් සෙට් වෙලා අක්කා දුවන වීඩියෝ එකක් අපි දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක මගේ පැකේජ් ෆ්‍රී තියෙනවා අක්කා දුවන වීඩියෝ එක. ඒක මාරු. ඒකින් views ගොඩක් එළිය වුණේ නේ. ඔව් දෙන්නේ. දුවන එක ගන්න තියෙන්නේ. දුවන එක ගන්න තියෙන්නේ. ඒක මගේ පැකේජ් එකේම ෆ්‍රී දෙනවා ඔයාලට. ස්පෙෂල්. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් නුවරගල. අර ඈතින් පේන්නේ. ඉතින් මේ සව්වට නම් ලස්සනට නුවරගල පේනවා. අපේ සෙට් එක බඩු උස්සගෙන ඉස්සරහින් යනවා. පියාල් මල්ලි කියනවා මේ ලැබු ගිනි නෙවෙයි කියලා ගිනි තියලා කියලා. මොකද චූටි පැලෑටි හැදුනහම ඒවා කන්න සත්තු වෙනවලු. එතකොට දඩයක් කාර්යෝ ඇවිල්ලා ඒ සත්තු අල්ලගන්න ඕන නිසා මෙහෙම ගිනි තියනවා කියලා තමයි පියාල් මල්ලි කිව්වේ. අනේ මන් ඉතින් හති දාගෙන බඩ ගාගෙන ඇවිල්ලා මේවා දකින්නකොට මහන්සිය කොහෙන් යනවද කියලා නෑ. ඉතින් අද මගේ ගමනාන්තය වෙන්නේ අර ඈතින් පෙන නුවරගල.
මෙයාලට මාව බිල්ලට දෙන්න හදන්නේ. මාව පොකුණට දානවලු. දොර ඇරෙනවද බලන්න. කමන්නේ ඉතින්. දොර ඇරෙනවා නම් මාව හරි බිල්ලට දුන්නා වේ නේද? හරි අපි YouTube channel එක අපි කරන් යන්න කියලා. අපිට දානයක් දෙමු අපි. අපිට ඇඩ්මින් දෙන්නකො අපි කරන් යන්න channel එක. හරි එහෙනම්. ඒකත් හරි. හරි අපූර්ව තැනක් හම්බුණා. අට්ටාලයක්. අපිත් එක්ක ආපු එක මල්ලි කෙනෙක් නම් අන්න අට්ටාලේ උඩටම නගිනවා. ඉතින් මෙහෙම අට්ටාල ගන්න හේතුව ඔයාලා දන්නවනේ. හලි බබාලගේ කරදර නිසා තමයි. එයා නම් අට්ටාලෙට නැගලා හරි නිදාසේ ඇලට් එකකුත් දැම්මා. අන්න තව එක්කෙනෙක් නගිනවා. හරි වර්ෂාපතනයක් නැති නිසා මේ තේකද සොක්කෝම මැලවිලා ගිහිල්ලා ඔයාලට පේරෙනවා ඇති. මේ ගස් කොළන් ඔක්කොම මැලවිලා ගිහින් තියෙන්නේ. ඉතින් දැන් මෙහෙට අවශ්‍ය වර්ෂාව. මේ තියෙන්නේ අලිබෙටි. මේ වෙන ටිකක් පරණ අලිබෙටි. ඒවා අවුවට කරකුට්ටන් වෙලා තියෙන්නේ බෝල් ගහන්න පුළුවන්. තවත් මං හිතන්නේ කිලෝමීටර් 3ක් වගේ යන්න තියෙනවා අපිට. පේනව නේද තියෙන ලස්සන? මහන්සිය කොහෙන් ගියාද කියලා නැහැ. ඉතින් කොච්චර මහන්සි ගමනක් වුණා අවසානයේ මාරම ලස්සනයි. ඉතින් තාම අවසානට ගියේ නැහනේ. බලමු අවසානයේ මීට වඩා ලස්සන වෙයි. මේ තියෙන්නේ අලියෙක් හෝ අලි කීප දෙනෙක් ඉඳපු බවට සාක්ෂි. පස් එහෙට මෙහෙට කළා මෙතන පස් පොට්ටක් අර තැලිලා වගේ තියෙන්නේ. අලි ගඳ නම් හොතටම එනවා. මේ ළඟ පාතම ඇති ගස් කඩල දාලා පඳුරු තලාගෙන එයාලා කියපු සලකුණු මෙහෙ තියෙනවා. ඉතින් අපිට උඩට යන දැන් හොඳටම පරක් වෙලා තියෙන්නේ. අපි කට්ටිය දැන් ඉක්මනට මේ යන ගමන් ඉන්නේ.
16යි. අපි තාම පල්ලෙහා ඉන්නේ. සාමාන්‍යයෙන් 6:00 වගේ වෙනකොටවත් උඩට යන්න ඕනි. දැන් අවුව නෑ. දැන් කන්ද ටික තියෙන්නේ යන්න. ඉතින් පොඩ්ඩක් මහන්සි. හිමින් යනවා. කට්ටිය තාම පහලෙනවා. මම පොඩ්ඩක් මහන්සි වෙන්න. කොහොම තමයි ඉතින්. කටුකත්තකින් තමයි සුන්දර මතක ගේන්නේ. පේනවනේ අපේ ලොකු අයියටත් මහන්සි. ලොකු අයියට හැබැයි අඩියක්වත් යන්න බෑ මහන්සි. මේ අපිත් එක්ක ආපු සෙට් එකට වෙලා තියෙන දේ. මම නිකන් හංසි. අරේත් පැටිලා මේ සීජේට කවුම අල්ලලා. ගුරාට හොඳට මහන්සි. සෙට් එකට හොඳට මහන්සි. ලොකු අයියා නම් සදා සොත්ති වෙලා. හංසි නෙමෙයි. ආයුධ කොට සෝන් එකක්වත් ඉදින් නෙවෙයි. වටෙන් යනකොට පාරක් වැඩි නිසා ෂෝට් කට් එකකින් අපි උඩට නැග්ගා. එන්න ලේසි නෑ ඉතින්. අපේ කට්ටිය තාම පහලින් ඉඳන් උඩට එනවා. ඉතින් වරදට එන්න හිටියෙත් හරි ආසාවෙන් ඒ හින්දිත් ඉතින් හැබැයි වුණා. මං හිතන්නේ අපි දැන් කිට්ටුයි. මේ බලන්නකෝ. මං හිතන්නේ අපි දැන් මුදුනේ ඉන්නේ. මගේ බෑග් එක බර නිසා මං අයිනට යන්නේ. මේ අපි යන්න අරගෙන තමයි ආවේ. අන්න අර සයිඩ් එකෙන් මොම ගිහලා ආපහු මෙහෙම ඇවිල්ලා 6 එක මෙහෙට තමයි ආවේ. බලන්නකෝ. හරි ලස්සනයි. අන්තිමට කොහොම හරි අපේ කට්ටිය අපේ මේ පැය 3:00කට පස්සේ අපේ ගමනාන්තයේ අවසානයට ආවා. ඉතින් ඔන්න අද අපේ නවාතැන්පල තමයි මේ තියෙන්නේ.
මේ යන්නේ වතුර හොයන්න. අපිට ලොකු කරදරයක් සටනක ඉන්නේ අපි අත්තම කිව්වොත්. මේ මොකද මේ අපි වතුර හොයන්න අපේ ගාවේ. අපි ගොඩක් හවස් වෙලා උඩට ආවේ. අලි ටික ඔක්කොම දැන් උඩට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි මේ අලි පන්නගෙන තමයි වතුර හොයන්න යන්නේ. ඉතින් ඇත්තටම ජීවිතය මරණයත් අතර සටනක් තමයි සංගමල්ලි කිව්වා වගේ. ඉතින් හරි අවධානයෙන් යන්න ඕනේ. නෑ Nangi simpel. Nanti nak tahu. Iyo dia ni. ගුඩ් මෝර්නින් ළමයි. ඉතින් දැන් ඔන්න නුවරගලට ඉර උදා වෙලා තියෙන්නේ. ඉතින් ඊයේ හවස මෙතෙන්ට පේන view point එක හරියට බලා ගන්න බැරි වුණත් දැන් නම් මාරම ලස්සනට මේ view point එක පේනවා. බලන්නකෝ. ඊයේ අපිට කන්දුරට එන රෑ වුණ නිසා පොකුණ තියෙන පැත්තට අපි උදේ එන්න තීරණය කළා. ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නේ පොකුණ ගාවට. මෙතන නම් අවුව ගොඩක් සැරයි වගේම හුළඟත් ගොඩක් සැරයි. ඉතින් මෙතන පුරාම අලි බෙටි තියෙනවා. මං හිතන්නේ මේ රස්නෙත් එක්ක අලියෝ මෙතෙන්ට වතුර බොන්න එනවා ඇති අනිවාර්යයෙන්. සමහරක් විට මේ පොකුණට බැහැලා යාලා නානවත් ඇති. මොනවා වුණත් ඉතින් හරි අපූර්ව නිර්මාණ තමයි මේ. මං ආපු හයික් වලින් මාරම ලස්සන හයික් එකක් තමයි මේ. ඉතින් මට නම් නුවරගල කියන්නේ මාරම ලස්සන තැනක්. ඉතින් ගමන පොඩ්ඩක් විතර මහන්සි වුණත් මහන්සි දැනුණත් මෙතන මාරම ලස්සනයි. දැන් ඉතින් නුවරගලට සමුදේලා අපි මේ ආපහු යන්න තමයි හදන්නේ. ඉතින් මං ආපු හරිම ලස්සන හයික් එකක් තමයි මේ. ඉතින් මාත් එක්ක ආපු අනිත් 15 දෙනාත් හරිම හොඳයි. ඒගොල්ලෝ මට සහෝදරයෝ වගේ. ඉතින් මාරම ලස්සන හයික් එකක්. මට නම් ඇත්තටම ගොඩක් සතුටුයි මේ වගේ පිරිසත් එක්ක මට මෙතෙන්ට එන්න ලැබුණ එක. ඉතින් ඔයාලත් එන්න මේ ලස්සන දකින්න විඳින්න තවත් කෙනෙක්ට විඳින්න පුළුවන් වෙන විදිහට මෙතන ලස්සන කරලා පිරිසුදු කරලා අපි කියන හැමදේම අරන් යන්න අමතක කරන්නත් එපා. ඉතින්
ආයි ලස්සන ගමනකින් අපි හමු වෙමු. එතකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්. බයි.